ඒ දවසේ මම අම්මට කතා කළේ නැහැ. ෆෝන් එක අතේ තිබ්බත් හෙට කතා කරමු කියලා තියලා නිදාගත්තා. හෙට ආවෙම නැහැ ඒත්. අම්මා ගියා. මට මතකයි පොඩි කාලේ මම වැටුනම අම්මා දුවගෙන ඇවිල්ලා අනේ පුතේ කියලා මාව තුරුල් කරගන්නවා. ඒ තුරුලේ තිබ්බේ ලෝකේ තියෙන හැම බෙහෙතම වගේ කියලා තමයි මට දැනුනේ. ලොකු වෙලා මම හිතුවා අම්මා හැමදාම මගේ ළඟින් ඉන්නවා කියලා. ඒක තමයි මම හිතපු ලොකුම බොරුව. අන්තිම දවස්වල අම්මා මට කතා කරා. පුතේ කෑම කෑවද? කෑවා කියලා මං කෝල් එක කට් කළා. ඇත්තටම මං කාලා තිබ්බේ නැහැ. මට දැන් තේරෙනවා ඒ ප්‍රශ්නේ පිටිපස්සේ තිබිච්ච බය. මගේ පුතා බඩගින්නද කියන ඒ බය. මම ඒකටවත් හරියට උත්තර දුන්නේ නැහැ. අම්මා ගියාට පස්සේ මම ෆෝන් එකේ මැසේජ් බලනවා. පුතේ හොඳට නිදාගන්න. පුතේ සීතල නම් ස්වෙටර් එක අඳින්න. මේ හැම මැසේජ් එකකටම මගේ ආදරණීය අම්මා එපු හැම මැසේජ් එකකටම මම රිප්ලයි කරේ එක ඕකේ එකක් විතරයි. ඒ ඕකේ එක දැන් මගේ පපුවේ ගලක් වගේ. මට නිතර මංගේ යවපු මැසේජ් එක දෝංකාර දෙනවා. උඹට අම්මා තාත්තා කෙනෙක් ඉන්නවනම් අතම ගිහින් කතා කරපන්. උඹේ ඔය තියෙන ලොක්කම සම්පූර්ණයෙන් නැති කරගනින්. මට අම්මට කියන්න බැරි වුණේ දැන් කියන්නම්. අම්මේ මං ඔයාලට ගොඩක් ආදරේ. මම යති මොකක් හරි වැරද්දක් වුණා නම් මට 1000 සාරයක් සමා වෙන්න. ඉතින් යාළුවනේ කතාව හොඳයි නම් ඔයාලා හිතට දැන්න නම් YouTube channel එක subscribe කරන්න. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න.